සුබ දවසක් වේවා මගේ ආදරණීය YouTube යාළුවන්ට. ඉතින් මගේ යාළුවනේ ඔයාලා ඉපදුනේ පළවෙනිදා 10 වෙනිදා 19 වෙනිදා හෝ 28 වෙනිදා නම් මේ වීඩියෝ එක ඔයාටමයි. ඉතින් මේ දවසක ඔයා ඉපදුනා නම් මේ අංකවලට අපි තවත් විදිහකට කියනවා මූලාංක කියලා. ඉතින් අනිත් හැම නම්බර් එකකටම වඩා ඔයා සුවිශේෂී කෙනෙක්. ඔයාගෙන් මේ ලෝකෙට වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මොකද ඔයාට පේනවා ඔයාගේ මේ බෝන් ඩේට් එකේ පළවෙනි අංකය සහ අවසාන අංකය මේ දෙක එකතු කරාම එන අන්තිම වැලියු එක අංක 1ට සමානයි. මොකද මේ අංක 1, අංක 10, අංක 19 හා අංක 28 යන අංක පාලනය වෙන්නේ සූර්යාගෙන්. ඒ කියන්නේ sun energy එකෙන්. අනිත් අය වගේ නෙවෙයි. නායකත්ව ගුණාංග ඔයා ළඟ ගොඩක් තියෙනවා. ඕනෑම වැඩකදී පෙරමුණ අරගෙන ඒ වැඩේ හරියටම කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය අනිත් අයට වැඩිය ගොඩක් වැඩි. අන් අයගෙන් යැපෙන්න ඔයා පොඩ්ඩක්වත් කැමති නැතුව ඇති. ඔයා ළඟ අලුත් අයිඩියාස්, ඒ කියන්නේ ක්‍රියේටිව් නිව් අයිඩියාස් ගොඩක් ඇති. ඒ කියන්නේ ඔයා ගොඩාක් නිර්මාණශීලී කෙනෙක්. ඔයා අනිත් අයට වැඩ කියලා දෙන මඟ පෙන්වන්නෙක්. ලෝකේ ගොඩක් ව්‍යවසායකයෝ බිහි වෙලා තියෙන්නේ මේ දවස්වල ඉපදුන අයගෙන්. ඉතින් ඕනෑම අසීරු අවස්ථාවල කලබල නොවි ස්ථාවර වගේම හරිම තීරණ ගන්න ඔයාලට පුළුවන්. පිරිසක් ඉදිරියේදී හොඳට විශ්වාසදායී විදියට කතා කරලා එයාලව තමාගේ වචනයට නතු කරගන්නත් ඔයාට හොඳට පුළුවන්. ඒකයි ගොඩක් දේශපාලඥයෝ මේ දවස්වල ඉපදෙන්නේ. ඔයාගේ ඇඟේම තියෙනවා ඉනෝවේෂන්ස්, ඒ කියන්නේ නවෝත්පාදන හැකියාව. මේ දැන් තියෙන දේවල් වලට වඩා වෙනස් දේවල් අලුත් විදියට නිර්මාණය කරන්න ඔයාට පුළුවන්. අභියෝග හමුවේ පරාජය නොවි නැවත නැවත උත්සාහ කරමින් තම අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් විදිහේ මානසික ශක්තියක් තියෙන කෙනෙක් තමයි ඔයා. බිල් ගේට්ස්, එලන් මස්ක්, මුකේෂ් අම්බානි හා අපේ ලාංකික ව්‍යාපාරික මහත්මයෙකු වන ධම්මික පෙරේරා මැතිතුමාත් ඉපදිලා තියෙන්නේ මේ දවස්වලමයි. අපි පොඩ්ඩක් ඔයාගේ වීක්නසස් ගැනත් කතා කරමු. මොකද ජීවිතයේ දේවල් ඇචීව් කරගන්න යද්දී අපේ දුර්වලතා අඳුරගෙන ඒ වයින් වැරකිලා අපේ අරමුණු වලට යන විදිහේ ක්වොලිටිස් අපි ඇති කරගත යුතුයි. ඉතින් ඔයා පාලනය වෙන්නේ මූලිකවම සූර්යාගෙන්. ඉතින් ඔයා ටිකක් හරිම ඊගෝ එක තියෙන කෙනෙක්. ඒ කියන්නේ ටිකක් ඔයා ළඟ අහංකාරකම ඇති. තමා ගැන ටිකක් වැඩිපුර හිතන ස්වභාවයක් ඔයා ළඟ ඇති. ඒ වගේම ටිකක් අනිත් අයව මැනිපියුලේට් කරන්නත් ඔයාට පුළුවන් ඇති. ඒ කියන්නේ අනිත් අය තමා යටතේ තබා ගැනීමට. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට අනිත් අයව කන්ට්‍රෝල් කරන්නත් ඔයා දක්ෂ කෙනෙක් වෙන්න ඇති. ඒ වගේම තව දුර්වලතාවයක් තමයි ඉවසීම අඩුකම. ඔයාට තේරෙනවා ඇති ඔයාට ඉක්මනටම කේන්ති යනවා කියලා. ඒ වගේම අන් අයගේ උපදෙස් පිළිපදින්නත් ඔයා ටිකක් අකමැති ඇති. ඉතින් මේ වීක්නසස් වලින් වැළකුණොත් ඔයාට ඔයාගේ සාර්ථක ජීවිතය මීටත් වැඩියෙන් සාර්ථක කරගන්න අනිවාර්යෙන් පුළුවන් වේවි. ආදරය වගේ කාරණාවලදී මූලිකත්වය අරගෙන දේවල් කරන්න ඔයා ගොඩක් කැමතියි. ඒ වගේම ඔයා ගොඩක් සහකරුවට පක්ෂපාතී හා ලෝයල් කෙනෙක්. ඒ වගේම තමාගේ සහකරුව ආරක්ෂා කරන්නත් ඔයා ගොඩක් උත්සාහ කරන විදිහේ කෙනෙක්. ඔයා ඔයාගේ පාර්ට්නර්ට සලකන්නේ හරියට තාත්තා කෙනෙක් දරුවෙකුට සලකනවා වගේ. ඒ වගේම තාත්තා කෙනෙකු ළඟ තියෙන හොඳ ක්වොලිටිස් ඔයාලටත් ඇති. ඒ කියන්නේ තාත්තා කෙනෙක් ළඟ තියෙන ප්‍රොටෙක්ටිව් ගතිය, ප්‍රොවයිඩර් ගතිය, මේ වගේ ලක්ෂණත් ඔයා ළඟ ඇති. නමුත් අනිත් අයව කන්ට්‍රෝල් කරන්න යන විදිහේ ගතිගුණ තියෙන නිසාත්, ඊගෝ එකක් ටිකක් තියෙන නිසාත් ඔයාට සම්බන්ධතාවලදී ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වික්නසස් අඳුරගෙන ඔයාගේ ජීවිතයේ ආදරය කියන කාරණේදී හරි විදිහට වැඩ කරගන්න පුළුවන් නම් ඔයත් ඔයාගේ ආදර සම්බන්ධතා හරියට සම්බරව කරගෙන යන්න දක්ෂ කෙනෙක් වේවි අනිවාර්යයෙන්ම. රැකියා සහ ව්‍යාපාර ගැන කතා කරන විට ඒ වගේම ඔයාලා ළඟ තියෙන නායකත්ව ගුණාංග, ක්‍රියේටිව් ගතිය නිසා ව්‍යවසායකත්වය, දේශපාලනය, කළමනාකරන ධූරයන් මේ වගේ රැකියා තමයි ඔයාට ගොඩාක් සුදුසු වෙන්නේ. ඒ වගේම ඇඩ්වර්ටයිසින්, සිනමා, ජර්නලිසම්, ඉන්ටීරියර් ඩිසයින් කියන ශ්‍රේෂ්ඨත් ඔයාට ගොඩක් ගැලපෙනවා. ඒ වගේම අපි දැන් කතා කරන්න යන්නේ ඔයාගේ දියුණුවට උපදෙස් විදිහට මොනවාද වැදගත් වෙන දේවල් කියලා. ඔයාලා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා වුණත් සියල්ලම Taman තනියම කරන්න ගිහිලා මානසික ආතතිය හැදෙන්න පුළුවන්.
ඒ නිසා හැමතිස්සෙම වැඩ බෙදාගෙන කරගෙන යන එක ඔයාගේ දියුණුවට හා මානසික සම්බරතාවයට ගොඩක් හොඳයි. ඔයාගේ වාසනාවන්ත වර්ණයන් වෙන්නේ කහ පාට, රතු පාට, තැඹිලි පාට හා රන්වන් පාට. ඉතින් දිනය අනුව විශේෂ ලක්ෂණ ගත්තම ඔයා ඉපදුනේ පළවෙනිදාවක නම් ඔයා ස්වාධීනත්වයට ගොඩක් කැමති කෙනෙක්. සහ මේ ලෝකයේ ඉනොවේටිව් අයිඩියාස් වල මුල්ම අයිතිකාරයා ඔයයි. ඒ කියන්නේ ගොඩාක් ඉනොවේටිව් ක්‍රියේටිව් නිව් අයිඩියාස් ඔයාලා ළඟ ගැබ් වෙලා ඇති. ඒ වගේම ඔයා ඉපදුනේ හරියටම 10 වෙනිදා කියන දවසේ නම් ඔයා ටිකක් දෙබිඩි චරිතයක් වෙන්න පුළුවන්. සාර්ථකත්වය හා අසාර්ථකත්වය අතර ඔබේ ජීවිතයේ දෝලණය වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඔයා ඉතා ශක්තිමත් පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඔයා ඉපදුනේ හරියටම 19 වෙනිදා කියන දවසක නම් ඔයාලට ජීවිතයේ මුල් කාලයේදී ගොඩක් අභියෝග, දුක්ඛම් කටළු සහ කරදර තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයාගේ ජීවිතයේ අන්තිම කාලය ඉතා බලවත් තත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉපදුනේ හරියටම 28 කියන ඩේට් එක නම් ඔයා අන් අය සමග සහයෝගයෙන් වැඩ කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ වගේම ඉතා හොඳ නායකත්ව ගුණාංග ඔයා තුල අනිවාර්යයෙන්ම ඇති. ඉතින් මගේ ආදරණීය YouTube යාළුවනේ ඔයාලගේ මේ ශක්තියින් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන දුර්වලතා මගහැරලා අවස්ථාවලින් ප්‍රයෝජන අරගෙන ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්න මගෙන් සුබ පැතුම්.